අද අපි බලන්න යන්නේ නාරම්පඩාව වෝටර්ෆෝල් එක. මේ වෝටර්ෆෝල් එකට යන පොඩි මම්පාර තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවා මේ යන මම්පාරේ දෙපැත්තේ ලස්සනට ගස් තියෙනවා. ඒ විදිහටම තමයි මේ ලොකු බෑවුමක් තියෙනවා මට වම් අත පැත්තේ. මේ වම් අත පැත්තේ තමයි පිහිටලා තියෙන්නේ මේ වෝටර්ෆෝල් එක. අපිට මේ මම මෙහෙට ඇවිල්ලා මේ ගම්මාසීන්ගෙන් ගත්ත තොරතුරු අනුව මේ වෝටර්ෆෝල් එක පමණ නෙවෙයි මේ වෝටර්ෆෝල් එකට අමතරව තව මීටර 800 900ක් ගියාට පස්සේ ඔයාලට දැක ගන්න පුළුවන් වෙනම තියෙන නාම ස්ථානයක්. හැබැයි ගම්මාසීන් කියන විදිහට මේ වෝටර්ෆෝල් එක තමයි මෙහි තියෙන ලස්සනම වෝටර්ෆෝල් එක නාරම්පනාව. ඉතින් එන්න අපි ගිහිල්ලා බලමු කොහොමද වෝටර්ෆෝල් එක කියලා. යා. දැන් අපි මේ දියල්ලා අසන්නට ඇවිල්ලා තියෙනවා. අපි ඉදිරියට ගමන් කරලා බලමු දියල්ලේ ඔයාලට දියල්ලේ පොඩක් උඩින් ඇවිදින්න මේ වගේ විදිහට තමයි ඔයාලට තියෙන්නේ. ඉතාමත් ලස්සනයි. වතුර පාර වැටෙන විදිහ. අපි දියල්ලට බහින්න කලින් මුලින්ම කරේ දියල්ලට වටේ පොඩි සවාරියක් ගියේ. බලන්න මේ වතුර පාර හරිම පිරිසිදුයි. හරිම නැතිව. මේ විදිහට තමයි දියල්ල පටන් ගන්න ස්ථානය අපිට දැක ගන්න පුළුවන්. පොඩි ඇලමාර්ගයක් ඔස්සේ වතුර ටික ඇවිල්ලා අර ගල් තලාවේ ලස්සනට දියැල්ල පාලට වැටෙනවා. ඉතින් කියන්න ඕනේ හොඳම කාරණේ තමයි වැදගත්ම කාරණේ තමයි මේ ස්ථානවලට එන්න ආවට පස්සේ මේ ස්ථාන විනාශ කරන්න එපා. තාප්පින් වලින් අපිට ඔය බහැර කරන්න එපා. ඔයගොල්ලෝ ගේන පොඩි වගේ දේවල් අපව රැගෙන යන්න වග බලා ගන්න. මේ මුලින්ම අපි පෙන්වන්න හිතුවේ දියැලට වතුර එන ස්ථාන. මේ විදිහට තමයි ඇල මාර්ගය ඔස්සේ දියැලට වතුර එන්නේ. අපි යම් බලන්න ඉස්සරහ. මේ තමයි නාරම්පනාව දියැලට වතුර ගෙන යන වතුර ගලාගෙන යන මූලික ස්ථානය. අපිට දැක ගන්න පුළුවන් ඉතාමත් ලස්සන ගල් තලාවක් තියෙන්නේ. ඒ ගල් රැස්කෙන් ගානට වතුර ටික ගලාගෙන යනවා මේ විදිහට. හරිම ලස්සනයි. ඒ විදිහට මේ ස්ථානෙට ලං වෙන්න පුළුවන්. මේ තමයි නාරම්පනාව දියැලට අසන්නේ වතුර ගලාගෙන ස්ථානය. හරිම නැවුම් ඉතිරයි. හරිම ලස්සන ලොකේෂන් එකක්. හරිම ලස්සන ලොකේෂන් එකක්. එන්න මේ ස්ථානයට අවිල එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. මේ ස්ථානේ
ගත්තොත් කැන්ඩි ආවොත් අනිවාර්යයෙන්ම එන්න ඕන ස්ථානය තමයි මේ නාරම්පනාව කියන්නේ. නාරම්පනාව දියල් ආසන්නයේ තමයි අපි ඉන්නේ. අනිවාර්යයෙන්ම එන්න නාරම්පනාවට ඇවිල්ලා මේ නාරම්පනාව දියල් ආසන්නයට ඇවිල්ලා ඔයාලගේ ඉන්න වාහනේ නතර කරලා එන මාර්ගය පොඩ්ඩක් දුෂ්කරයි. ඒ වුණාට ඒ මාර්ගයට ඉතාමත් ලස්සන ගස් පැටි එහෙම තියෙනවා. ඒ නිසා ඒ මාර්ගය ඉතාමත් පරිස්සමට ඇවිල්ලා මේ ස්ථානෙට ළඟවුණාට පස්සේ විශේෂයෙන්ම කියන්න ඕන කාරණය තමයි මේ ස්ථානය අපිරිසිදු කරන්නේ නැතුව ඔයාලා මේ සුන්දරත්වය රැක ගන්න කටයුතු කරනවා ඉතාමත් වැදගත්. අනිවාර්යයෙන්ම කැන්ඩි ඇවිල්ලා ටූර් එකක් යනවා නම් එන්න ඕන හොඳම ස්ථානයක් තමයි මේ නාරම්පනාව කියන්නේ. ඒ නිසා මම ආරාධනා කරන හැමෝටම නාරම්පනාවට මෙම් බෝට පෝල් එක බලලා මේ සුන්දරත්වය විඳගෙන යන්න හැමෝටම ආරාධනා කරනවා. ඉතින් අපි ගිහින් එන්න සුබ දවසක් හැමෝටම.